හරි. අද අපි කතා කරන්නේ ශුද්‍ර ජීවීන් ගැන. ක්ෂුද්‍ර ජීවීන් බය වුණාද? බය වෙන්න එපා. මම කියලා දෙන්න. හරි. ඒක ගැන කතා කරන්න කලින් අපි බලමු ශුද්‍ර ජීවීන් කතා කරලා ගැන දිලීර වලින් පටන්ගෙන අන්තිමට යන්න බලාපොරොත්තු වෙනවා. ක්ෂුද්‍ර ජීවීන් කියන්නේ ඇසට නොපෙනෙන තරම් කුඩා නමුත් මේ ලෝකේ පැවැත්මට අත්‍යවශ්‍යම ජීවීන් කොට්ටාසයක්. අපි මේ මාතෘකාව යටතේ ප්‍රධාන වශයෙන් මේ කරුණු ගැන කතා කරමුද? 1. ක්ෂුද්‍ර ජීවීන්ගේ ප්‍රධාන වර්ග. ක්ෂුද්‍ර ජීවීන්ව ප්‍රධාන කාණ්ඩ කීපයකට බෙදන්න පුළුවන්. බැක්ටීරියා, උදාහරණයක් විදියට යෝගට් හදන්න උදව් වෙන ලැක්ටෝබැසිලස්. වෛරස, ඉතාමත් කුඩායි. සජීවී සෛලයක් ඇතුළටදී පමණක් ප්‍රජනනය කරයි. උදාහරණයක් ඉන්ෆ්ලුවෙන්සා. දිලීර, පාන් පිපෙන්න උදව් වෙන ඊස්ට් සහ මල්ලිංග. ප්‍රොටෝසෝවා, ඇමීබා වැනි ජීවීන්. ඇල්ගී, ජලජ පරිසරවල දකින්න ලැබෙන හරිත පැහැති ක්ෂුද්‍ර ශාක. 2. ඔවුන් ජීවත් වන ස්ථාන. ක්ෂුද්‍ර ජීවීන් අන්තගාමී පරිසරවල පවා ජීවත් වෙනවා. උණුදිය උල්පත්වල, හිමකඳු සහ අයිස් තට්ටු යට, සාගර පතුලේ, අනෙකුත් සතුන්ගේ සහ ශාකවල සිරුරු ඇතුළත. 3. ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ලැබෙන ප්‍රයෝජන. හැම ක්ෂුද්‍ර ජීවියෙක්ම අහිතකර නැහැ. අපිට ලැබෙන වාසි කීපයක්. ආහාර කර්මාන්තේ පාන්, චීස්, යෝගට් සහ විනාගිරි නිෂ්පාදනයට. වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිජීවක, ඇන්ටිබයොටික්ස් සහ එන්නම් නිපදවීමට. කෘෂිකර්මේ පස සාරවත් කිරීමට සහ කාබනික ද්‍රව්‍ය දි รา පත් කිරීමට. ක්ෂුද්‍ර ජීවීන් අපේ සිරුරට ඇතුළු වෙලා රෝග ඇති කරනකොට අපි ඔවුන්ව රෝගකාරක පැතජන් කියලා හඳුන්වනවා. මෙන්න ප්‍රධාන රෝගකාරක වර්ග සහ ඔවුන්ගෙන් වැළඳෙන රෝග කිහිපයක්. 1. බැක්ටීරියා මගින් වැළඳෙන රෝග. ක්ෂය රෝගය, ටියුබකියුලෝසිස්, පෙනහළු වලට බලපාන රෝගයක්. ටයිෆොයිඩ්, අපිරිසිදු ජලය සහ ආහාර මගින් පැතිරෙනවා. කොලරාව, දරුණු ලෙස පාචනය ඇති කරන රෝගයක්. 2. වෛරස් මගින් වැළඳෙන රෝග. වෛරස් කියන්නේ බෙහෙත් වලින් සුව කිරීමට අපහසුම කාණ්ඩයක්. ඩෙන්ගු, මදුරන් මගින් ව්‍යාප්ත වේ. ඉන්ෆ්ලුවෙන්සා, සාමාන්‍ය හිම්බිරිස්සාව සහ උණ. COVID-19, ශ්වසන පද්ධතියට බලපාන වෛරසයක්. 3. ප්‍රොටෝසෝවා සහ දිලීග මගින්. මැලේරියාව, ඇනෝෆිලිස් මදුරුවා මගින් බෝවන ප්‍රොටෝසෝවා රෝගයක්. අලුහම් සහ පණුකවිලි. මේවා දිලීගාසාදන නිසා ඇතිවන චර්ම රෝග. ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ආරක්ෂා වන්නේ කොහොමද? අහිතකර ක්ෂුද්‍ර ජීවීන්ගෙන් බේරෙන්න අපිට මේ දේවල් කරන්න පුළුවන්. අත් සේදීම, සබන් යොදා නිතර අත් පිරිසිදු කිරීම. ආහාර සහ ජලය, ජලය නටවා නිවාපානීය කිරීම සහ ආහාර වසා තැබීම. පරිසරයේ පිරිසිදුව තැබීම, මදුරෙන් බෝවන ස්ථාන විනාශ කිරීම. එන්නත් ලබා ගැනීම, රෝගවලට එරෙහිව ප්‍රතිශක්තිය ලබා ගැනීම. හතු ගැන අපි තවත් විස්තර ටිකක් කතා කරමු. ඔයාට මේවා ගැන විද්‍යාත්මකව වගේම ප්‍රායෝගිකව දැනගන්න වැදගත් කරුණු කිහිපයක් මෙන්න. 1. හතු වල ව්‍යුහය. අපි දකින හතු කොටස දිලීරයක ජීවන චක්‍රයේ නිතා කුඩා කොටසක් පමණයි. ඡත්‍රය. හතු පිපුඩාම කුඩයක් වගේ පෙනෙන ඉහළ කොටස. පත්‍රිකා. ඡත්‍රයේ යටපැත්තේ තියෙන සිහින් ඉරිවැනි කොටස්. මේවා අතර තමයි බීජාණු හැදෙන්නේ. නෙටුව. හත්ත පොළවට හෝ ලී කොටයට සම්බන්ධ කරන කොටස. මයිසීලියම්. හත්තට යටින් පස තුල පැතිරී ඇති නූල් වැනි ජාලය. ඇත්තටම දිලීරේ ප්‍රධාන ශරීරය මේකයි. 2. හතු වගාව. ලංකාවේ ව්‍යාපාරයක් විදියට හතු වගා කරන අය ගොඩක් ඉන්නවා. ඒ සඳහා ප්‍රධාන වශයෙන් පියවර කිහිපයක් අනුගමනය කරනවා. මාධ්‍ය සකස් කිරීම. කියත් කුඩු, පිදුරු හෝ දහියා වැනි දේවල් යොදාගෙන හතු වැවෙන්න අවශ්‍ය පසුබිම හදනවා. විෂ බීජ හරණය. වෙනත් අහිතකර සූක්ෂමජීවීන් විනාශ කරන්න මේ මාධ්‍ය හුමාලෙන් තම්බනවා. බීජ දැමීම. හතු බීජාණු ස්පෝන් මාධ්‍යයට එකතු කරනවා. තෙතමනය පාලනය. හතු වැවෙන්න සිසිල් සහ තෙතමනය සහිත අඳුරු තැනක් අවශ්‍යයි. 4. හතුවල තියෙන ගුණ. ප්‍රෝටීන්. මස් මාංශ අනුභව නොකරන අයට හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක්. මේ දෙය අඩුයි.
කොලෙස්ටරෝල් වැනි ගැටලු ඇතියෙකුටවත් සුදුසුයි. විටමින් B සහ D ශරීරයේ ප්‍රතිශක්තිය සහ අස්ථි ශක්තිමත් කිරීමට උදව් වෙනවා. 6. ප්‍රවේශම් විය යුතු කරුණු. වනයේ දකින හැම හත්තක්ම බිම් මල් නෙමෙයි. සමහර ඒවායේ ඇති විෂ, ටොක්සින්ස් නිසා වමනය සහ පාචනය ඇති වෙන්න පුළුවන්. ස්නායු පද්ධතියට හානි වෙන්න පුළුවන්. අක්මාව සහ වකුගඩු අකර්මණ්‍ය වෙන්න පවා පුළුවන්. විෂ හතු සඳහා උදාහරණ කිහිපයක් සහ ඒවායේ ස්වභාවය පහත දැක්වෙනවා. මේවා බොහෝමයක් බැලූ බැලමට ලස්සන වුණත් ඊටමත් මාරාන්තිකයි. 1. ඩෙත් කැප්. ඩෙත් කැප් ඇමනීටා ෆලොයිඩස්. ලෝකයේ සිදුවන හතු විෂ වීම් වලින් වැඩිම මරණ සංඛ්‍යාවකට වග කියන්නේ මේ හතු වර්ගයයි. පෙනුම සුදු හෝ ලා කොළ පැහැති ඡත්‍රයක් ඇත. අන්තරාය මෙහි ඇති ඇල්ෆා ඇමනිටින් නම් විෂ නිසා අක්මාව සහ වකුගඩු සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වේ. 2. ෆ්ලයි ඇගරික්. ෆ්ලයි ඇගරික් ඇමනීටා මස්කාරියා. ළමා කතා පොත්වල සහ කාටූන් වල නිතරම දකින්න ලැබෙන ලස්සන හතු වර්ගයකි. පෙනුම තද රතු පැහැති ඡත්‍රය මත සුදු පැහැති ලප්ප පිහිටා ඇත. අන්තරාය මේ ආහාරයට ගත් විට සිහි මුලා වීම, හැලුසිනේෂන්ස් සහ ස්නායු පද්ධතියේ වෙනස්කම් ඇති කරයි. 3. ඩෙස්ට්‍රෝයිං ඒන්ජල්. නම වගේම ඊටමත් දරුණු විෂ සහිත හතු වර්ගයකි. පෙනුම මුළු හත්තම පිරිසිදු සුදු පැහැති. බැලූ බැල්මට ආහාරයට ගන්නා හතු වගේම පෙනෙන්න පුළුවන්. අන්තරාය ශරීරයේ සෛල විනාශ කර දමන විෂ මෙහි අඩංගුයි. 4. ලංකාවේ බහුලව දකින විෂහතු. ලංකාවේ වැසි කාලයට ගෙවතුවල සහ කැලාවල වැවෙන සමහර හතු වර්ග තිබේ. බල්ලන් හතු. මේවා කුඩා සුදු පැහැති සහ ඊට ඉක්මනින් හැලී යන හතු වර්ගයකි. මේවා ආහාරයට සුදුසු නැහැ. වර්ණවත් වල්හතු. කහ හෝ තැඹිලි පාටින් යුත් දි รา යන කොට කොට උඩ හැදෙන හතු වර්ග බොහෝමයක් විෂ සහිත විය හැක. හරි. අදට මේ වීඩියෝ එක අවසానයි. තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.